අපේ තාත්තා නම් නැති වුණා. ඒත් අංකල් තමයි තාම. ඒයි නෑ නෑ මං කියන්න ආවේ අපේ තාත්තා නැති හින්දා. අංකල් දැක්කම අපි තාත්තා වගේ හැංගීමක් ආවා. ඒකයි ඒ. ඒක මිස. එතකොට මේ කවුද? මේ මගේ මල්ලි. මේ අංකල් බලගන්න. ඊළඟ පාර එනකොට ඉඳීද නැද්ද කියලා කවුද දන්නේ? ඒයි මොනවද මේ කියන්නේ? නෑ අංකල්. මේ අංකල් කොහෙද හදිස්සිය ගියොත් දකින්න වෙන්නේ නෑනේ. ඒකයි මම මේ කිව්වේ. ඒක මිස. පුතාගේ නම මොකක්ද? ෂා. පොඩකින්න. අංකල් පුළුවන් නම් කියන්න බලන්න මගේ නම. මං කොහොමද? පොඩ්ඩක් හිතලා කියන්නකෝ. මොකක් හරි ඉංග්‍රීසියක් දෙන්න බලන්න. ඉස්සලා මකුරු ෂා. ඉවර වෙන්නේ තයන්නේ. මැදාකුර අල්න යන්න. ඔක්කොම අකුරු කීයද? 3යි. 3යි. ශාන්ත. දෙකින් මොකලම් බස්ස. ශාන්තද? අංකල්ගේ බුද්ධිය නම් බුද්ධිය තමයි. ආයා. අයියෝ. පුතා දැන් මොකද කරන්නේ? වාඩි වෙලා ඉන්නේ අංකල්. නෑ. ඔව් අංකල් වාඩි වෙලා ඉන්නේ. මං ඇහුවේ මොකද්ද කරන වැඩේ? වෙන මොනවද ඉතින්? මගේ නයනතාරාගේ කසාද ගැන කතා කරගන්න තමයි ආවේ. මේ කමේ පිස්සෙද්ද කොහෙද? මං ඇහුවේ මොකද්ද කරන රස්සා? සල්ලි හොයන රස්සාව තමයි. නැතුව ඉතින් පින්නට රස්සාවල් කරනවා ඇයි? ඇයි? ඇයි මේ දරුවා සල්ලි හොයන්නේ මොනවා කරලාද? රස්සාවක් කරලා. දෙවියනේ මගේ දිවි සාමින්